බබා අතට හුරු වෙලාද? චූටි බබාලා ඉන්න අම්මලාගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේක. දවසින් වැඩි හරියක් බබා වඩාගෙනම ඉද්දී ඕනම කෙනෙක්ට ඉතින් හිතෙන්න පුළුවන් බබා අතටම හුරු වෙලා කියලා. ඒ කියන්නේ ඉතින් බබා ඇඳෙන් හරි නැත්තම් බිමින් හරි නැත්තම් ප්ලේ මැට් එකක හරි තියලා තනියම තියද්දී බබා ගොඩක් වෙලාවට අඬනවා. ඒ වගේ වෙලාවල් වලට කවුරු හරි ගිහිල්ලා බබාව වඩා ගත්තාම ඒ ඇඬිල්ල නිකම්ම නතර වෙනවා. ඉතින් ඔන්න ඕකට තමයි ගොඩක් අය කියන්නේ බබා අතට හුරු වෙලා කියලා. නැත්තම් අතට හුරු කරගෙන කියලා. ඇත්තටම ඉතින් මේක අපිට එහෙමයි කියලාම කියන්න බෑ. චූටි බබාලා ගොඩාක් කැමති උණුහුමට ඉන්න. චූටි බබෙක් කියන්නෙම ඉතින් අම්මගේ උණුහුමේ වැඩිපුරම ඉන්න කැමති කෙනානේ. ඒක නිසා ඉතින් එයා හැම වෙලාවෙම බලන්නේ අම්මගේ තුරුලට වෙලා ඉන්න. ඒකෙන් එයාට ආරක්ෂිත බවක් ආදරයක් ඒ හැමදේම දැනෙනවා. දරුවෝ ඉතින් හැමදාම එකම විදිහට ඉන්නේ නැහැ. අපිට නොපෙනුනාට එයාලා දවසින් දවස ලොකු වෙනවා. ඉතින් දරුවොත් එක්ක ගත වෙන කාලය අපිට ආපස්සට ගිහින් අහපව් ගන්න බැහැනේ. අනික ඉතින් හැමදාම අපි දරුවෝ මේ විදිහට වඩාගෙන ඉන්නෙත් නැහැ. හොඳට හිතලා බලන්නකෝ දවසින් දවස එයාලා අපේ උණුසුමෙන් ඈත් වෙනව නේද කියලා. දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකම් බලද්දී එයා මුලින් වඩාගෙන හිටියා වගේ පැය ගණන් වරු ගණන් අපිට දැන් වඩාගෙන ඉන්න ඕනි නෑ. එහෙම වඩාගෙන ඉන්නවට එයා කැමතිත් නෑ. ඉතින් දරුවෝ අපි ළඟින්ම මේ විදිහට තියාගෙන බලා ගන්න තියෙන්නේ අපිට පොඩි කාලයක්නේ. බබාට අවුරුද්දක් විතර ගත වෙලා යද්දී එයා ඇවිදින්න පටන් ගන්නවනේ. එතකොට ඉතින් කොහොමත් මෙයාව අල්ලන්න නම් හම්බ වෙන්නේ නැහැ. බබාලා ටිකෙන් ටික ලොකු වෙද්දී අම්මලා කියන ලොකුම කතාව තමයි අනේ මේගොල්ලෝ චූටි කාලේ හිටියා වගේම තව ටික කාලයක් හිටියානම් ඒ පසුතැවීම ඔයාගේ ජීවිතේටත් එකතු කරගන්න එපා කියලයි මං කියන්නේ. ඉතින් මේ වෙනුවෙන් ලොකු දේවල් කරන්න නැහැ. දරුවොත් එක්ක මේ ගත වෙන මොහොත එයා ළඟින්ම ඉඳගෙන එයාට සතුට දෙන්න පුළුවන් විදිහට ගොඩනගා ගන්න එකයි අපි කරන්න ඕනි. දවසක අපස්සට හැරිලා බලද්දී අපිටම හිතේ අනේ අපි අපේ දරුවන්ගේ ළමා කාලය සුන්දරව වින්දා නේද කියලා. අන්න ඒ සතුට හිතේ තියාගන්න ඕන නම් ගත වෙන මෙහි මොහොත ඔයාගේ චූටි පැටියත් එක්ක ඔයා සතුටින් ගත කරන්නයි ඕනි. අම්මෙක් විදිහට කරන්න ඕන ලොකුම දේ තමයි තමන්ගේ දරුවෝ අනුන්ගේ දරුවොත් එක්ක සංසන්දනය නොකර ඉන්න එක. චූටි බබෙක් හම්බ වෙලා ඉස්සරෝම ගෙදර එක්කන් ආවට පස්සේ නෑදෑයෝ වටේ පිටේ ඉන්න අය බබාව බලන්න ගෙදර එනවනේ. අනේ එන වෙලාවට එන අය තමයි ගොඩාක් වෙලාවට කියන්නේ අනේ ඔයාගේ බබා අතට හුරු වෙලාද? අපේ බබාලා නම් එහෙම නෑ. එයාලා බිමමයි හිටියේ අපි වඩා ගත්තෙම නෑ. ඔන්න ඔය වගේ කතන්දර කියනවා. ඉතින් අම්මා කෙනෙක් විදිහට අපි අපේ මොලේට කියලා තියන්න ඕනේ හැම බබෙක්ම එකම විදිහේ නැහැ කියන එක. සමහර බබාලා ඉන්නවා ඒ බබාලා කැමති නෑ එයාලව ගොඩාක් වඩාගෙන ඉන්නවට. ඉතින් ඒ අය ගොඩාක් වෙලාවට බැහැලා ඉන්නයි කැමති. තව සමහර බබාලා ඉන්නවා ඒ බබාලාට ඕනේ කවුරු හරි එයාව වඩාගෙන ඉන්නමයි. ඉතින් ඒක බබාගෙන් බබාට වෙනස්. ඉතින් බබා ඔයාගෙන් ආදරය ආරක්ෂාව බලාපොරොත්තු වෙන වෙලාවට ඒ දේවල් එයාට දෙන්න. ඒ වගේම එයා සාමකාමීව ඉන්න වෙලාවල් තියෙනවනේ. අන්න ඒ වෙලාවට එයාව බිමින් නැත්තම් ඇඳ උඩින් නැත්තම් ප්ලේ මැට් එකක තියලා එයත් එක්ක හොඳට කතා කර ඉන්න. එතකොට ඉතින් නිකම්ම දරුවෝ ඒ දේවල් වලට හුරු වෙනවා. බබාලා චුට්ට ලොකු වෙද්දී එයාලා චූටි ක්‍රියාකාරකම් කරන්න පටන් ගනිද්දී ගොඩාක් වෙලා අම්මගේ අතට වෙලා ඉන්න බලන්නේ නැහැ. ඉතින් බබා අතට හුරු වෙලාද කියලා අහන අයට බලන්නත් එක්කම මේ වීඩියෝ එකත් ෂෙයා කරන්න.